Hello, welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම විහංගි. ඉතින් ඔන්න වෙනදා වගේම vlog එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා කාලයකට පස්සේ. ඉතින් මට නිවාඩු දවසක vlog එකක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මට හම්බ වෙන පොඩි time එකේ තමයි මම මේ vlogs කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම business එකක් කරන කෙනෙක් කියලා. ඉතින් මට ඒ time එකත් එක්ක vlogs ගේන්න අමාරු වුණත් මම ඉස්සරහට මේ වගේ ලස්සන vlogs ටිකක් අරගෙන එන්නම්කෝ. ඉතින් අද දවස පටන් ගමුද? ඉතින් වෙනදා වගේ නම් මං කලින් හැරෙන්නේ නැහැ. අද චුට්ටක් නිදාගෙන තමයි උදේ පටන් ගත්තේ. මගේ උදේ ටී එකක් බීලා මම මගේ අත වැඩ ටිකක් තියෙනවනේ. ඉතින් ඒ වැඩ ටික කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කොහමද? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? ඔයගොල්ලන්ගේ දවස කොහමද? ඉතින් ඒවත් මට ෂෙයා කරගෙන යමු. ඉතින් මම මේ ෆෝන් එකකින් කරන්නේ මම උදේ නැගිටලා මැසේජස් ගොඩාක් තිබුණා මගේ business එකේ. මම ඒවට රිප්ලයි කරන ගමන් තමයි හිටියේ. ඒ අතරමඟදී මට මගේ තේකට මැසේජ් කැටිලා තිබුණා. ඉතින් මම අර මැසේජස් බලපු නිසා මට ඒකත් එක්ක ටී එක බී ගන්න බැරි වුණා. ඉතින් මම ටී එකක් ආයෙ හදාගත්තා. බිස්නස් එක ගැන අහලා ගොඩක් අය මට ප්‍රයිවට් මැසේජස් දාලා තිබුණා. සහ මට කමෙන්ට් කරලා තිබුණා අයත් හිටියා. ඉතින් මම ඒවට රිප්ලයි එකක් ඔයගොල්ලන්ට වෙන දවසක වීඩියෝ එකකින් අරගෙන එන්නම්කෝ. රූම් එක චුට්ටක් ක්ලීන් කරන්න ගත්තා. රූම් එක කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම අතු ගාලා මොප් කරන්න ඕනේ. නිවාඩු නිසා තමයි මේ ඔක්කොම බදාගෙන තියෙන කරන්න. හැබැයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මෙතන ඇඳුම් ටික ඔක්කොම දාගෙන තියෙන්නේ. මට ඔයාලට ඔක්කොම පෙන්වන්න දෙන්න. මෙතන සමහර ඒවා තියෙනවා. අපයක් තමයි මේ අයින් කරන්න කියන්නේ ඔක්කොම වගේ කියන වගේ භාගයක් අයින් කරන්න යනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් සමහර මම කලවල ඇඳපු ඇඳුම් දැන් මට ඒවා අඳින්න බැරි ඒවා තියෙනවා. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් ඒවා. මම ඉක්මනට ටික් කරගන්න ඕනේ නැත්නම් මට වෙලා යන්නේ. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම ඉස්කෝලේ යන කාලේ කියන්නේ A levels O levels වගේ යන කාලේ මම ඇඳපු මම හිතන්නේ A level වෙන්න ඕන. ඩෙනිම් එකක් මේ තියෙන්නේ. මම දැන් මේක අයින් කරන්න යද්දි මම නිකන් ඒ කියන්නේ මම මෑතක් වෙනකන් ඇඳ ගිය අවුරුද්දේ හෝ වගේ යනකම් මම ඇඳා. මේක ඇඳා මට හිතෙනවා මම එච්චරටම කෙට්ටු වෙවි කියලා. ඒකේ සයිස් එක 27 සයිස් එක 27 මම මේක ඇඳේ. යාසයි මේක හරි ලස්සනයි. දවස්වල මම ඇඳපු ඩෙනිම් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් කෙට්ටුවට හිටියා. කෙට්ටුවට ඉඳලා මහත් වුණා. ඊට පස්සේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් 30 වගේ 30 32 වගේ වෙනකොට මම ඇඳපු වැඳන් තිබුණා. දැන් නම් මම ආයෙ කෙට්ටු වෙලා ඉන්නේ. මම ආපහු අඳින්න අරන් තියෙන 28 29 වගේ. ඇඳුම් කොහොමවත් අඳින්න බෑ. මේ ඒකත් එක්ක දැන් ඒකේ සයිස් එක 27 නේ. එක මෙන්න මේ කලිසමත් මං ඇඳා ඩෙනිම් එක. කලිසම් ඒ දවස්වල අඳිනවනේ. ඒක ඇඳා මේක හරි ලස්සනයි. ඒක ගත්තේ කොලම්බෝ වලින් මට මතක විදියට. පෙන්නන්නම් සයිස් එක මේක UK 826 සයිස් එක. මං ඒකත් මට හිතා ගන්න බෑ. මං එහෙම සයිසස් ඇඳද කියලා. ඒලා තියෙනවා මම දැන් මේ ඩෙනිම්ස් දෙකම
අයින් කරනවා. දෙන්න ලෝභ නෙමෙයි. කියන්නේ අයින් කරන්න ලෝභයි වගේ එකක් තියෙන්නේ. ඒවා අපි හොඳට හොදලා එහෙම දෙනවා. හොඳට හොදලා බෑග්ස් වලට දාලා මෙහි ඉන්නවා අපි අඳුරන අය. කියන්නේ අඳින්න ඇඳුම් නැති අය. කියන්නේ එහෙම දුප්පත් අය ඉන්නවා. ඒගොල්ලන්ට මේක ඇඳුම් අපි ඒගොල්ලන්ට දෙනවා. හොඳට දැන් නම් ටික දූවිලි වැහි වගේ තියෙන්නේ. මම හොඳට ක්ලීන් කරලා ඒගොල්ලන්ට දෙනවා. ඉතින් අහම තමයි මගේ ඇඳුම් ටික තිබ්බේ. තාම මම හරියට උදේට කාලත් නැහැ. හැබැයි ගෙදර වැඩ තියෙන නිසා මම මගේ රූම් එකයි එතකොට අපේ ගෙදර සාලේ ඔක්කොම මොක් කරලා දැම්මා. මොකද නැත්තම් කෙනෙක් ගොඩාක් වෙලාවට ඩස්ට් එක හිටිනවා. අපේ සුදු ටයිල් එකක් තියෙන නිසා ගොඩක් වෙලාවට ඩස්ට් එක හිටිනවා. ඒ නිසා ඉක්මනට ක්ලීන් කරලා දැම්මා. මම ඒ ක්ලීන් කරන වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. ඉක්මනට ඉවර කරන නිසා සද්දේ හැන්නේ මේ ටීවී එකෙන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් අපේ ටයිල් එක මම ක්ලීන් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ පෙන්නන්නම්කෝ. මේ විදියට මාරම දැන් ක්ලීනින් වෙලා තියෙන්නේ. දැන් හරි ලස්සනයි මේ බලද්දි. දැන්ට මේ ටික නම් හැඩි වෙලා තියෙන්නේ. ඒ ටික දැන් අර මොක් කරන නිසා මේ එහෙට මෙට ඇදලා තියෙන්නේ. දැන් බලන්නකෝ මාර ලස්සනයි නේද ළමයි. ටික හරි මෙහෙම ක්ලීන් කරාට පස්සේ මාරම සතුටක් දැනෙන්නේ ඉතින්. ඉවරයි කියලා හිතුවාට ඉවර නැහැ. දැන් අපේ අම්මා එළියේ අපේ තව පොඩි ඉස්සරහා කෑල්ලක් තියෙනවා. ඒක මේ පොඩක් ක්ලීන් කරලා දානවා වතුර වගේ ටිකක් පොඩක් අල්ලලා. ඒ ටික තමයි මේ කරගෙන ඉන්නේ. මම දැන් වීඩියෝ එක ඉවර කරනවා මේ ටිකෙන් ක්ලීනින් ටිකේ. ඊට පස්සේ මගේ පොඩක් රිලැක්ස් එකේ ඉන්න නිසා තව ටිකක් තියෙනවා. ඒවත් මම ඔයගොල්ලෝ ෂෙයා කරගන්නවා. මගේ ක්ලීනින් වැඩට ගෙවුනට පස්සේ මම වොෂ් එකක් දාගෙන ආවා මගේ ස්කින් කෙයා කරන්න. ඉතින් මහා ලොකු ස්කින් කෙයා එකක් නැහැ. ඉතින් මගේ සීරම් එක, ඩේ ක්‍රීම් එක, සන්ස්ක්‍රීම් එක මේ ටික තමයි මම ඩේලි යූස් කරන්නේ. ඉතින් ඒව ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් මං හරි ආසයි මේ අද මම කරන්නේ මේවා හරීම කාම් විදියට. මොකද වෙනදට මම කරද්දි පටපට ගාලා ක්‍රීම් එකයි ඔක්කොම ඇප්ලයි කරගෙන යනවා. මම සාමාන්‍යයෙන් මේකප් වැඩි යූස් කරන කෙනෙක් නෙමෙයි. ඒවා යූස් කරන්නේ සාමාන්‍යයෙන් කොහේ හරි පික්නික් එකක් යන්න, කොහේ හරි පාටි එකකට ඒ වගේ දේවල්කට මම යූස් කරන්නේ. සාමාන්‍යයෙන් මං හරිම normally ඉන්න කැමති කෙනෙක්. ඉතින් මේ තියෙන්නේ මගේ දැන් කර්ලි එක සෙටප් කරගන්න තමයි යන්නේ. මම දවසක් කලින් vlog එකත් මගේ මේ කර්ලි ක්‍රීම් එක මම ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් මම අදත් මේ කර්ලි ක්‍රීම් එකම තමයි යූස් කරන්නේ. මගේ කොන්ජට මේක හොඳයි කියලා මට ටිකක් තේරුණා. මේක මට රෙකමන්ඩ් කරේ සැලොන් එකෙන්. ඉතින් මම ඒක තමයි යූස් කරන්නේ. හැබැයි මම ඩේලි යූස් කරන්නේ නැහැ. සමහරක් දවස්වලට තමයි මම යූස් කරන්නේ. මේක හරිම හොඳයි. ගොඩක් වෙලාවට කර්ලි එක සෙටප් වෙලා තියෙනවා. ඉතින් හරිම මේකත් එක්ක මම සාමාන්‍යයෙන් ඔයිලුත් යූස් කරනවා. නිකන් මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මම මේ වෙලාවේ ඔයගොල්ලන්ට මේ පෙන්නන්න මගේ කර්ලි එක සෙටප් වෙලා තියෙනවා. මේ ටික වෙලාවකට පස්සේ මෙන්න මෙහෙම තමයි මගේ කර්ලි එක තියෙන්නේ. ඉතින් මම දැන් යන්නේ මේ බොල්ඩක් රාමෙන් එක try කරලා බලන්න. මගේ first time මේක. ඉතින් මෙන්න මේ පැකට්ස් දෙක තමයි ඒකට ඇවිල්ලා තිබුණේ. ඉතින් එන්න මාත් එක්ක අපි රාමෙන් එකේ රස බලන්න. හලෝ මම හදාගත්තා නූඩ්ල්ස් එකක්. නනේ අර කොරියන් රාමෙන් එක බොල්ඩක් නේද? අන්න ඒක හදාගත්තා මම කලින් කොත්තුමී රාමෙන් එක තමයි ලංකාවේ ප්‍රොඩක්ට් එක තමයි මම කාලා තිබ්බේ. ඒක දෙයක් නෑ. ඒක හොඳයි. සාමාන්‍යයෙන් මම ගොඩාක් මුලදී නම් පැකට් එකෙන් චුට්ට වගේ දාගෙන කෑවේ. මොකද සැර කොහොම සෙට් වෙයිද දන්නේ නැහැ කියලා සැර කාලා හුරු නැති මිනිස්සෙක්. ඒ නිසා මම කොහොම හරි ඒකෙන් ටික තමයි ඒක පස්සේ හුරු වුනේ. මම පස්සේ ටික මේ සැර වැඩි කරලා එහෙම පැකට් එකෙන් සැර වැඩි කරලා එහෙම කෑවා. ඒයි මට හිතුණා මම ගොඩ කාලයක් තිස්සේ ආසාවෙන් හිටියා කොරියන් රාමෙන් එකක් try කරලා බලන්න. මං ගාව කියුට්
බෝල් නම් නැහැ මං ගාව තියෙන්නේ මේ වගේ ඒවා තමයි. මම දැනට මේක හදාගත්තා. මේකෙන් පැකට් එකක් එනවා. මම මේ පැකට් එකේ ඔයගොල්ලන්ට නීඩි එකක් දාලා දෙනවා. ඒකේ මෙන්න මෙච්චර විතර පොඩ්ඩක් තමයි මම දාගත්තේ පැකට් එකේ. ඒ චුට්ට දාලා ඔයගොල්ලන්ට පෙන්නේ මෙච්චරටම සැර පාටක් වගේ පේනවා. ඊට වඩා සැර එනවා. හැබැයි මම දාගත්තේ නැහැ. මට බයයි ගොඩක් සැර වේවි කියලා මේ චුට්ටක් දාලා තමයි මෙච්චර මේ කලර් එකක් කියලා තියෙන්නේ. ඒ නිසා මම දාගන්න ගියේ නෑ. එන්ජා බයයි. තව දෙයක් ඒකේ පැකට්ස් දෙකක් එනවනේ. එක පැකට් එකක් තියෙනවා නිකන් අර උඹලකට වගේ නිකන් පොඩි කැරි කැරි වගේ තිබුණා. මම දැන් ෂුවර් නැහැ මේක රට එකක් නිසා. අනිත් එක මම ගත්තේ බුල්ඩක් එකේ අලුතින් ආපු ෆ්ලේවර් එකක්. මම කලින් දැකලා තියෙනවා අර පින්ක් කලර්, yellow කලර්, black කලර් බුල්ඩක් එකක් එනවනේ. හැබැයි ඒක මම කලින් කාලත් නැහැ. ගන්න තමන් හිතන්නේ පින්ක් එකද කොහොද රස කියලා ගොඩක් අය කියලා තිබුණේ. ඒක වෙන්න ඕනේ. ඒක ගන්න ගියාම ඒක තිබුණේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ මේ අලුත් එකක් ඇවිල්ලා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මම නම් මෙහි ෆාමසි එකකින් මම ගත්තේ. ෆාමසි එක කොහෙද කියලා මම කියන්නේ. ඒක නම් මට බය තිබුණේ නැහැ. හරි මම වැඩි විස්තර කියන්න නැතුව මම මේකෙන් කාලා බලමු මේ මට බයයි මේ මොකක් කරන්නේද කියලා. ගොඩක් දාගත්ත නැති නිසා ෂේප් එකනේ. එහෙමට සරක් නැහැ. දැනට මම වැඩි දාගත්ත නැති නිසා දන්නේ නැහැ. ෆස්ට් ටයිම් නිසා මට බයයි. එන්න බැරි වෙයි කියලා. අපිට තව ටිකක් දාගන්න තියෙනවා. මෙසේජ් එක සරණ. ඔයගොල්ලෝ මගේ vlog එක බලන්න. sorry. ඔයගොල්ලෝ මගේ vlog එක බලන්න. ගොඩක් බඩගින්නේ නැගන්න මේක බලන්න එපා. බඩගින්නක් එන්න පුළුවන්. තෝල පොඩක් මේක රත් වෙලා වගේ. මේ සැර නැහැ. සැර නැහැ එම. ඒකේ චුට්ටක් දාගෙන මේව කලින් මට ගොඩක් දාගන්න බයයි. ගොඩක් සැර වෙලා මොකක් හරි එකක් වෙයිද කියලා. මේ මොනවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ චූටි නිකන් උඹලකට කැරි වගේ දන්නේ නැහැ. අනේ මන්ද මොන හරි ඉඳලා මට බයයි ඒක ගොඩක් කන්න. අපිට කට සැර නැත්නම් ඉතින් මම අර පැකට් එකේ පොඩ්ඩක් දාන්න තියෙන නිසා මම හරි ඉඩම් කියනවා. මම මෙලසලා ගඳන අපි මේ යන්නේ වෙන වැඩකට. මට හිතුණා පොඩි වෙලාවක් රෙස්ට් කරලා ඉන්න. මේ අපි ඇවිල්ලා ඉන්නේ මගේ ගෙදරට. මගේ ගෙදර නෙමෙයි අපේ අයියාගේ ගෙදර. ඉතින් එයාලගේ වෙනම ගයක් හදලා තියෙනවා. ඒක බලන්න අපි ගෙදර කට්ටිය ගියා. ඉතින් ඒක බලලා ඉතින් එහෙම අපි ගෙදර ආවා. මේගොල්ලන්ට පෙන්නේ ඇලයි ගෙදර ඉඳලා වටපිටාව මංගලොට ඇලයි ගෙදර පෙන්නන්නේ නැහැ. මොකද තාම මේ වැඩ ටික ඉවර කරලා නැහැනේ. ඉතින් ඒ නිසා මම ඒවා පෙන්නන්න යන්නේ. ඉතින් මගේ vlog එක ඉතින් අදට ඉවරයි. ඉතින් මම තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. ඉතින් මේ vlog එකත් කොහොමද ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් ගිහින් එන්නම්. bye bye.